ඒ පළාත් 9න් පළාත් 5ක් බලන්න ඉඳලා ලිප්ටන් සීට් එක විශේෂයි. අර වෙලාවටම මීදුම පටන් ගත්තා. நல்லா හොඳ පේදෙල් ළමයන මේ පැත්ත මධ්‍යම පළාතේ මෙතන ඉඳලා පේනවා නූරලිය, ශ්‍රීපාද, පිදුරුතලාකල, ඕටන්තන, අම්බගල, වේල්සන්, පට්ටිපොළ, කිරිකල් පොත, අග්ගල, නක්කල් සවරකා පේනවා මේ පැත්තට. අර පැත්තේ සර් සබරගම් පළාතට පේනවා හොඳ පේදෙල් ළමයන් උඩෝල ජලාශ, එම්බිලිපිටිය, සන්දරිකාවක, සූරියවක, මත්තල එයාපෝට්, බලාංගොඩ, බම්බේන, කුරකල පන්සල වෙනකම් පේනවා. කෙලිම ඕ මැඩම් දෛත්‍ය ඔක්කොම පේනවා. කෙලිම දකුණු පළාත පේනවා මැඩම්. අම්මන්දට මූද, කදරගම, තිසමාරාම, වෙල්ලවාය, අන්දපණකලවව, වෙඩිඩිකන්ද, එතනිවව, පන්නවැල, වීරවල, තිසමාරාමවව, ලුලුගම්බර වෙනකම් පේනවා. අර උඩට කියන මැඩම් නැගෙනහිර පත පේනවා. අම්පාර, සීමලඬුව, පුත්තල, අරගම්බ, පුතුවිල්, මොනරාගල, බෙලවත වෙනකම් පේනවා. මේ ඌවා පළාතට බදුල්ල, පසර, නමනකොළ එල්ල, මයාංගන වෙනකම් පේනවා. මෙතනට උස තියෙනවා සර් මීටර් වලින් 1970යි අඩි 6300 තියෙනවා මූදුමට ඉඳලා උස. මේ ලිප්ටන් සර් කියන්නේ කෙනා මැඩම් මෙයා තමයි 1800 ලංකාවට අවිලා තේ අදවලා ලිප්ටන් ස්ලෝන් ටී කියලා පළවෙනි අඳලා දුන්න කෙනා මෙයා. ජේ තෝමස් ලිප්ටන්. එයාගේ වත්තද මැඩම් සම්පූර්ණම අක්කර 2500 තියෙනවා ලිප්ටන් සර්ගේ තමයි අයිති. මේ අනකොට ආණ්ඩුවට දීලා ගියා. ආණ්ඩුව කියන්නේ 72 සිනමා මෙතනම කළා තමයි දීලා ගියා. දීලා කියන මෙයා දුන්න මෙයා ස්කොට්ලන්ත කියලා නැති වුණා. නැති වෙනකොට බයස් මැඩම් 83යි. ඊට පස්සේ දුවලා තමයි 72 වෙනකම් පාලනය කරේ. දුවලාට කරගන්න බැරි වුණාට පස්සේ තමයි මැඩම් ආණ්ඩුවට දුන්නේ. ආණ්ඩුවත් අවුරුදු 20ක් විතර පාලනය කරා. ඒගොල්ලන්ට පාඩි යනවා කියලා දැන් ප්‍රයිවේට් ලංකෙම් කම්පැනි කියලා ඒගොල්ලන්ට බදු තියලා තියෙනවා. බදු කියන්නේ මැඩම් අවුරුදු 50කට ලංකෙම් කම්පැනිට තමයි දීලා තියෙන්නේ. දැන් මුළු ස්ටේට් එකේ ලංකෙම් කම්පැනි තමයි නඩත්තු කරන්නේ. ඒකයි මෙතන විශේෂයක් තියෙනවා කියන්නේ ලංකාවල තියෙන පළාත් 9 වලින් පළාත් 5ක් බලන එක විශේෂයි. ඉස්සල්ලා තේ අන්තර්ගත එක්කෙනා විලා මැඩම් ටේම්ස් ටේලර් ලූල් කොන්දර කෙන්ඩි කියන්නේ එයා තමයි ලංකාවට මුලින් කෝපි කලාවේ කෝපි කනල දුනා ඒක ලැඩ දුනා ඊට පස්සේ මොනවද කරේ ඉන්දියාව කියලා තේ ගැන පෙරාදෙනේ කනලා තේ දුවා ඒක පොළොවර ගෙන ඊට පස්සේ මොනවද කරේ කෙන්ඩි ලූල් කොන්දරට අරගෙන කියලා තේ දුවා දෙනොත් පළවෙනි තේ එකක් තියෙනවා මැඩම් කෙන්ඩි ලූල් කොන්දර එයාට අදා ගන්න බැරි වුණාට පස්සේ තමයි මෙයා දවලා ලිප්ටන් සිලෝන් ටී කියලා ඌල් රටේම ප්‍රසිද්ධ කර එකන තමයි ජේ තෝමස් ලිප්ටන් සිට් කියන්නේ හේතුව මේ කල තමයි ලිප්ටන් සර්ගේ එත්ත සිට එක සුව පිටින් ඇවිලා උදේ පාන්දර මෙතන කලකා වාඩි වෙලා තේ බීගෙන මුළු ස්ටේට බලනවා. ඒ වාඩි වෙච්ච ගලයි නම තමයි මෙතනට ලිප්ටන් සීට් කියලා වේ. මෙයා තමයි ලිප්ටන් කියලා ඕල් රට දැනගන්න ඕනි කියලා තමයි මෙයාගේ පිළිම ගණනලා මෙතන තියලා තිනවා. දැන් ලිප්ටන් සර් කොහොමද ලංකාවට ආව කියලා හේතුව මැඩම් මෙයා ඕස්ට්‍රේලියාවට තමයි තරණ කාලේ කොළඹට ආවේ. කොළඹට ආවට පස්සේ ලිප්ටන් සර් තේ ස්පෝට් කරන්නේ දෙකකට පස්සේ මෙයාට ආසාවක් තිතුණා තේ බිස්නස් එකක් කරන්න ඕන කියලා. ඊට පස්සේ තමයි එයාගේ ෆාදර් ගාවා my father I'm going to the Australia. My like in the tea business. Why my son going to the Australia? My father more my like in the tea business. Okay my son, you like in the business. කිව්වට පස්සේ නෑ කෙලිම ඉංග්ලන්ඩ් ගියා. ඉංග්ලන්ඩ් කියලා තේ ස්පෝට් කරලා ටික දුවනවා පස්සේ මොන කරේ ඊළඟට ගියාම ස්කොට්ලන්ඩ් කියලා ටී ෂොප් එකක් හදාගෙන ටික දුවනවා පස්සේ ලිප්ටන් සර් ඕල් රටේම ප්‍රසිද්ධුණාට පස්සේ තමයි ලිප්ටන් සර් හිතුණා අපි ලංකාව ඉඳලා ප්‍රසිද්ධුනේ අපේ කොහමරි ලංකාව ප්‍රසිද්ධ කරනවා හිතාගෙන තමයි මැඩම් ඉන්දියාව ඉඳලා කට්ටිය ගන්නලා මේ කෙලේ ඔක්කොම සුද්ධ කරලා ඒවත්ත් හදවලා ටී බෙටිත් හදවලා ඉන්දියාව ඉඳලා අපු කට්ටියට ගවලුත් හදලා දීලා ලිප්ටන් සලෝන් ටී ලිප්ටන් ලාගෝජි කියලා අපේ ලංකාව දුණු කරපු කෙනා මෙයා ජේ තෝමස් ලිප්ටන් සර්. මේක